මම අල්ලස දූෂණ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමනී කමන් තුෂාර අද දිනේ අල්ලස් කොමිසමට පැමිණියා. විශේෂයෙන්ම ස්වාධීන අල්ලස් කොමිසමට බාහිර පාර්ශ්වයන් විසින් බලපෑම් කිරීම අල්ලස් කොමිසමට අපහාස කරන ආකාරයට පසුගිය දවස්වල මාධ්‍යයේ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා ස්වාධීන අල්ලස් කොමිසමට ප්‍රකාශයක් කළා. මාධ්‍යයේදී කියනවා ඔහුට මේ 29 වෙනිදා පැමිණිල්ලකට ප්‍රකාශ දෙන්න එන්න කිව්වත් හැබැයි ඔහු කිව්වා මට නඩුවක් තියෙන ඉඳලා ඒ ප්‍රකාශ දෙන්න අද දිනේ යන්න බෑ. ඔහු කියනවා මේ කඩ සම්බන්ධව ප්‍රකාශයක් දෙන්න. හැබැයි අපිට කියන්න තියෙන්නේ විමල් වීරවංශ මහත්තයා Tamanට තියෙන්නේ අල්ලස් කොමිසම පැමිණියා නම් මෙතනට පැමිණලා ඒ සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරන්න ස්වාධීන අල්ලස් කොමිසමට නිදහසේ ඇවිල්ලා ප්‍රකාශය දෙන්න. හැබැයි ඔහු කියනවා මේකේ වත්මන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ජනාධිපති කාර්යාලයට කියලා ජනාධිපති කියන විදියට නඩු දාන්නේ කියලා මෙන්න මේකට බරපතල ප්‍රකාශයක් කළා අපහාස කරනවා. විශේෂයෙන්ම ඔහු ඇතුළුව නඩු 40ක් මේ වෙනකොට දාන්න තීරණය කළා තියෙනවා. ඉන්න ජනාධිපති අනුර කුමාර දිසානායක කියන විදියට තමයි මේ දාන්නේ කියලා. හැබැයි අපි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මීට පෙර දැක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා දේශපාලනයේ ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් බලපෑම් ඇති කරන්න එපා. අල්ලස් කොමිසම ස්වාධීනව අපේ නඩු දාන්නේ කිසිම දේශපාලන මතභේදයකට නෙමෙයි ස්වාධීනව කරුණු ගොනු කළා තියෙන අනුව තමයි පැමිණිලි වලට විභාග කරලා අධිකරණයට කරුණු වාර්තා කරලා නඩු දාන්නේ කියලා. එතකොට 2023 අංග 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වන වගන්තිය අනුව මෙන්න මේ අපිට වැටහෙනවා අල්ලස් කොමිසමේට බලපෑම් කිරීම මේ තියෙන නඩු වලට එරෙහිව කතා කිරීම ලොකු කරන අල්ලස් කොමිසමට ගන්න අපහාසයක්. එම නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අපි අද මේ පැමිණිල්ල යොමු කරනවා සභාපතිවරයාට අල්ලස් කොමිසමේ වහාම ස්වාධීන අල්ලස් කොමිසම දැන් අලුත් අධ්‍යක්ෂ ජනරාල්ලා ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කරනකොට හොරු බය වෙලා අධ්‍යක්ෂ ජනරාල් වලට එරෙහිව අභූත චෝදනා නගනවා. එම නිසා අපි කියන්නේ මෙන්න මේ පනතේ ප්‍රතිපාදන අනුව වහාම විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා ඔහුට දඬුවම් ලබා දෙන්න කියලා අපි අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විමල් වීරවංශට තියෙන්නේ Taman නිවැරදි නම් Tamanගේ වරදක් නැත්නම් මේ අල්ලස් කොමිසමට ඇවිල්ලා පැමිණිල්ලක් යොමු කරන්න බැරුව ඇයි මේ අල්ලස් කොමිසමට අභූත චෝදනා නගන්නේ? Taman නිවැරදි නම් දඬුවම් කරන්න දඬුවමක් වෙන්නේ නේ. Taman සාක්ෂි සහිතව ඔප්පු කරන්න ඕනනේ අල්ලස් කොමිසම Taman වැරදිකාරයෙක් කියලා. එහෙමනම් තියෙන්නේ හැමතැනම ප්‍රවෘත්ති සාකච්ඡාදීදී කයියක ඇවිදින්න පුළුවන් නම් අල්ලස් කොමිසමට ඇවිල්ලා ප්‍රකාශයක් සටහන් කරන්න ප්‍රකාශයක් දෙන්න බැරි නෑ විමල් වීරවංශට. එම නිසා අපි කියනවා අල්ලස් කොමිසමට මෙන්න මේ පනතේ ප්‍රතිපාදන අනුව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අද දිනේදී අල්ලස් කොමිසමට පැමිණිලි කරා. ස්තුතියි. මෙහෙමයි. දැන් අල්ලස් කොමිසමේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුව 118 වගන්තියේ මෙන්න මේ අල්ලස් කොමිසමේ පවතින නඩුවක් හෝ ඊළඟට යම්කිසි නඩුවක් විභාග වෙන එකකට ප්‍රකාශ සටහන් කරන්න හරි එන්න කිව්වම එන්නේ නැතුව ඒ පනතේ ප්‍රතිපාදන තියෙනවා මෙන්න මේ ලක්ෂ 10කට නොඇඩි දඩයක් සෝ අවුරුදු 3ක සිර දඬුවම් නියම කරන්න පුළුවන් කියලා. එම නිසා මෙන්න මේ අල්ලස් කොමිසම ස්වාධීනව පරීක්ෂණ කරගෙන යනකොට කිසිම කෙනෙකුට සිසාසියක් ලැබුණාම මේකට පැමිණෙන්නේ නැතුව ඉන්න බෑ. ඔහුට තියෙන්නේ තනින් තන කයිවාරු ගහන්න නැතුව ඇවිල්ලා ප්‍රකාශ සටහන් කරලා ප්‍රකාශයක් ලබා දෙන්න තමයි විමල් වීරවංශට තියෙන්නේ. ස්තුතියි. පොඩෙන් තව අරකට